සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න අදත් කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට ආවා. ඉතින් ටැංකිය දැක්කම මගේ පරණ වීඩියෝ බලන කට්ටියට නම් කියන්න පුළුවන් මේ කාගේ ටැංකියද කියලා. ඉතින් ඇත්තටම මම අද පෙන්නන්නේ මගේ හොඳම යාළුවගේ ටැංකි ටිකේ අප්ඩේට් එකක්. ඇත්තටම ඉතින් එයාටත් මම වගේම තමයි වැඩ වැඩි. දැන් ඉස්සෙල්ල තරම් මාළු නෑ ඇත්තටම. ඉතින් ඉන්න මාළු ටික මම පෙන්නන්න ඕනේ කියලා හිතුවා. ඒ වගේම කලින් වීඩියෝ එක මම දාලා ඇති. ඒක මම පල්ලෙහා කමෙන්ට් එකේ කමෙන්ට් වල පින් කරලා තියන්නම්. කලින් වීඩියෝ එකේ ලින්ක් එක. ඒක බලලා ඇවිල්ලා මේක බලන්න. ඇත්තටම ඒද කාලේ තමයි ලස්සන මාළු සෙට් එක හිටියේ. දැන් ඉතින් දැනුත් ඉන්නවා. දැන් ඇත්තටම මාළු අඩුයි සෑහෙන්න. ඉතින් ඔයගොල්ලන්ට වෙනවා ඇති මේ ටැංකිය අඩි 7ක් විතර දිග ටැංකියක්. ඇත්තටම මේකේ ඔස්කා, ගුරාමි, කාෆ්, කැට්ෆිෂ් වගේ මාළු වර්ග ටිකක් ඉන්නවා. ඔස්කා සාමාන්‍යයෙන් මං හදපු ඔස්කම 3 දෙනෙක් විතර මම මෙයාට දීලා තියෙනවා. සල්ලි වලට දීලා තියෙනවා, නිකන් දීලා තියෙනවා. ඒ වගේම ඉතින් ගුරාමි යා ඉස්සර ඉඳන්ම හදපු ගුරාමි සෙට් එක 8 දෙනෙක් විතර හිටියා මේකේ. දැනට නම් ඉන්නේ දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි තමයි. ඊට පස්සේ ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට රැඳිලා ඉන්න මම පෙන්නන්නම් හොඳම මාළුවා. සුප්‍රීම මාළුවා, සුප්‍රීම යක්ෂයා ඉන්නේ. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ බලුවා නම් එයා ගාව සුප්‍රී භාණ්ඩයක් ඉන්නවා. ඉතින් ඔන්න තවත් ඉන්නවා පෝලවැට් සෙට් එකක් ඉන්න ටැංකියක්. මේකත් මේ ටැංකියෙන් බෝ වෙච්ච සෙට් එකක්. මාළු 3යි 4යි හිටියේ. ඊට පස්සේ එයා පැටව ගහලා ඉවරලා මේක සෑහෙන්න බෝ වෙලා තියෙනවා. මාරම ලුක් එකක් තියෙනවා මේකේ. නැචරල් විදියට හදපු ටැංකියක්. මේක රම්පේ ගස් දාලා ඔයගොල්ලන්ට පේනවා ඇති. මාරම ලස්සනයි. ඔන්න ඉතින් මම ඔයාලට කියපු මාළුව තමයි මේ ඉන්නේ. ඇලිගේටර් ගා. මං ගිව්වේ එකට දීපු ඇලිගේටර් ගා තමයි මෙයා වින් කරේ. අඟල් දෙකෙන් වගේ ගෙනාවේ. දැන් ඉන්නවා අඩියක් විතර සයිස්. ඒ වගේම සුප්‍රීම ඔස්කෝ සෙට් එකක් ඉන්නවා කලර්ස් තියෙන. වීඩියෝ එකකින් මම පොඩියට තමයි දැම්මේ. ලොකු දෙයක් පෙන්නන්න නැති හින්දා තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බුවට එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.